guys, ada benne Sabugaadu ලෑල්ල. අපි යනවා වගේ. Sabugaadu ලෑල්ලකට අපි ආවා. මේ පාර තමයි යන්න තියෙන්නේ. කිලෝමීටර් 4ක් වගේ තියෙන්නේ. 3ක් වගේ තියෙන්නේ. හුලං කන්ද ගහිනා. යාස උඩන් වතුර ගොඩක් අඩුයි. Jadi Warapiti වැවකට යන් ඉල්ලමු. Hello guys, ඉතින් අපි Warapiti වැවකට ආවා. ඒ දවස්වල මේ බන්ට් එකේ උඩ යනකම් මේ උඩ ගෑල්ලට යනකම් වතුර පිරෙනවලු. දැන් මේ වතුර ඉඳලා මේ දවස්වල ටිකක් පායන මෙහෙට ගොඩක්. ඉතින් ගොඩක් කට්ටිය මෙහෙ රෝගුත් තියෙනවා මට දාන්න ඇතයි ගියාව මෙහෙට Warapiti වැවකට. ඉතින් යහපැත්තේ පාර දින්නේ මම හිතුවා නිකන් ඔයාලත් එක්ක මෙතනදී පොඩ්ඩක් කතා කරන්න. උලං කන්දේ આવොත් අහලා බලන්න මොනවද බලන්න තියෙන ප්ලේස් කියලා. ඒකට මම කතා කරන්න හිතනකොට උලං කන්දට බලන්න තියෙන දේවල් තමයි හරියටම ඒ හැම තැනකටම පැයෙන් යන්න පුළුවන් උලං කන්දේ දැන්. ඇත්තටම පැයට අඩු කාලේ තියෙනවා උලං කන්ද පන්සලට යන්න පුළුවන්. අලන් view point එක බලන්න යන්න පුළුවන්. කටුවන කොටුව ඇත හැකි. ඊට පස්සේ මොහොතවල යන්න පුළුවන්. ගැටබරුව, එළමල් දිනිය, ඊට පස්සේ ගිනිපෙට්ටි පාලම, කීරමල, sorry, පැඩ්නා, රම්බල කන්ද, ඊට පස්සේ සිංහරාජ වනාන්තරය, ඊට පස්සේ ලංකගම, බිසෝඇල්ල, ගොංගල, සූරිය කන්ද, කොස්ගහදොළ ඇල්ල, නායකල රජමහා විහාරය, ජුලම්පිටිය දීපුබුල, ඒක මේ මුන්කිරිකල, ඊට පස්සේ සත්මාල ඇල්ල, ඇතාමල ඇල්ල, ඔය ටික තමයි තියෙන්නේ. ඇත්තටම පැයක සීමාවෙන් කාල සීමාවෙන් යන්න පුළුවන්. ඔය හැමතැනකම උලං කන්ද ඇවිල්ලා බලන්න. ඇත්තටම මරු. මම හිත දින යනවා ගෙදර